ආයුබෝවන් මගේ යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ෆ්‍රී සයිස් CY ලෝන් පැන්ට් එකක් කොහොමද කපාගන්නේ මාක් කරගන්නේ කියලා. ඉතින් මම අද අරගෙන තියෙන රෙද්ද තමයි 60 පළල රෙද්ද. මසරාටි කියන රෙද්දෙන් තමයි මම අරගෙන තියෙන්නේ. ඉතින් මේ රෙද්ද 60 පළල නිසා මම බලවාටි දෙක එකට හිටිනසේ එලාගෙන ආයමත් එලාගෙන තියෙනවා. නමාගෙන තියෙනවා. ඒ කියන්නේ අපේ පැත්තට තනි නැම්මක් සහ විරුද්ධ පැත්තට තියෙන බලවාටි දෙකයි නැම්මක්. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕන රෙද්ද ඇද යන උඩින් රේඛාවක් ඇඳගෙන ඔන්න ඔය විදිහට රේඛාවෙන් පහළට අඟල් දෙකක් ලකුණු කරගන්න. මොකද ඒ ලකුණු කරගන්න රේඛාව අපි ඉලස්ට්‍රිය ඇතුල් කරගන්න රේඛාව. ඉතින් ඔයාලා දාන ඉලස්ට්‍රිය ප්‍රමාණයට තමයි ඔය රේඛාව ඔයාලා ඇඳගන්න ඕන. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මේ රේඛාවේ සිට පහළට කරවුස මාක් කරගන්න විදිහ. ඉතින් අපි අතන ප්‍රීසයිස් එකක් නිසා අඟල් 12ක් ගත්තේ. ඒ අඟල් 12ට අඟල් එකමාරක් හෝ දෙකක් අරගෙන තමයි අපි ඔන්න ඔය විදිහට කරවුස මාක් කරගන්නේ. මම ඉතින් අඟල් 13මාරක් තමයි ඔය මාක් කරන්නේ. ඉන්පසුව අපි කරන්නේ අර අඟල් 12 කෙලින්ම පහළට ඉරක් ඇඳගෙන ඉවර වෙලා එතන L හැඩයක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඒ L හැඩය තමයි අපි කරු පළල මාක් කරගන්නේ. කරු පළල අනිවාර්යෙන් අඟල් 3ක් තියෙනවා. ඉතින් එන්නේ අඟල් 3 මේ විදිහටම මම මාක් කරගෙන එතනින් L හැඩය ළඟින් උඩටත් අඟල් 3ක් මාක් කරගන්නවා. L හැඩයෙන් පිටතට මම අඟල් 1ක් හෝ අඟල් 3 කාලක් මාක් කරගෙන ඔන්න ඔය විදිහට අපි ලස්සන හැඩයක් ඇඳ ගන්න ඕනි. මම රූලර් එක භාවිතා කරලා තමයි මේ හැඩය ඇඳ ගන්න. ඔයාලට පුළුවන් ඉතින් අතේ හුරුවට උනත් එන්නේ හැඩේ ලස්සනට වක්‍රව ඇඳ ගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔන්න ඔය දෙවෙනි රේඛාවේ ඉඳන් කලිසමේ ඔයාලට ඕන උස මාක් කරගන්න එක. මම අද කලිසමේ උස හැටියට අඟල් 34ක් ගන්නවා. මේ අඟල් 34 හරහා රේඛාවක් ඇඳ ගන්න ඕන. ඊට පස්සේ ඒ අවසාන ඉරේ ඔයාලා කකුලේ වට ප්‍රමාණය ලකුණු කරගන්න ඕන. මේ වීඩියෝ එකේ පේන්නේ නැති නිසා මම පැහැදිලිව කියන්නම්. මම කකුලේ වට ප්‍රමාණය ගත්තේ 10ක්. ඒ කියන්නේ එතකොට කකුලේ වට ප්‍රමාණය ඔක්කොම අඟල් 20ක් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ කකුලේ වට ප්‍රමාණය වැඩි කරගෙන මේ ලෝන් පෑන්ට් එක ලොකුවට හදාගන්න. එහෙම වුණාමත් ගොඩක් ලස්සනයි. මේ විදිහට චුට්ටක් අඟල් 10ක් වගේ අරගෙන ඒ වට ප්‍රමාණය තිබ්බහම හරි ලස්සනයි. දැන් ඉතින් අපි මේ CY පෑන්ට් එක මාක් කරලා ඉවරයි. දැන් තියෙන්නේ මේක කපාගෙන මහන්න. ඔයාලට මේ වගේ CY ලෝන් පෑන්ට්, කිඩ්ස් ෆ්‍රොක්, ඒ වගේම ෆ්‍රොක් AG ෆැෂන් එකෙන් මිලදී ගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ AG ෆැෂන් කියලා සර්ච් කරන්න Facebook page එක තියෙනවා. ඒකට ගියාම ඔයාලට දැනගන්න පුළුවන් මගේ ෆ්‍රොක් වල මිල ගණන්, ඒ වගේම මං මහන ෆ්‍රොක් මොන වගේ ඩිසයින්ද කියලා. තවත් දෙයක් පුළුවන් මේ වගේ CY පෑන්ට් ඔයාලට ඕඩර් කරගන්න පුළුවන්. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ 076 073 91 75ට මැසේජ් එකක් දාන එක විතරයි. එහෙනම් ඉතින් ඔයාලත් මේ පෑන්ට් එක මහලා ලස්සන බලන්න.